ඇයි මේ පාත්වේස් වල හරිම තීරණය ගන්න එක මෙච්චර වැදගත් වෙන්නේ? එක අවස්ථාවයි මෙතනදී තීරණය කරන්න ඕනේ සාමාන්‍යයෙන් මං කිව්වොත් එහෙම ජීවිතයේ තියෙන අර වැදගත්ම තීරණයක් ගන්න අවස්ථාව කියන එක කිව්වා. අය දැන් අපි හිතමු රිසල්ට් එක අඩු වුණා. එතකොට රිසල්ට් එක අඩු වුණාම දැන් ස්පෙෂලිම අපි හිතමු බයෝ ස්ට්‍රීම් එකේ මැත් ස්ට්‍රීම් අපි A level ආය කරන එකේ වෙනසක් තියෙන්නේ. මං විදේශ අධ්‍යාපනයට යොමු වෙන පිරිස වැඩි වෙලා තියෙනවා. මොකක්ද මේකට හේතුව? විදේශ අධ්‍යාපනයට යන්න පුළුවන් සල්ලිකාර පවුල් වලට. සහ සල්ලි තියන අයට කියන මතයක් තියෙනවා. REC Campus. We make your dream a reality. හැමෝම ආදරෙන් පිළිගන්නවා අපේ වැඩසටහනට. ඉතින් ඔයා මේ ප්‍රෝග්‍රෑම් එක බලන කෙනෙක් නම් මම හිතනවා A level කරපු කෙනෙක්. එහෙමත් නැත්නම් A level ප්‍රතිඵල ආපු කෙනෙක් විදිහට ඔයාලට මේ වෙලාවේ ගොඩාක් ප්‍රශ්න ඇති. දැන් හිතනවා ඇති මම A level ඉවරයි. A level වලින් පස්සේ මොන වගේ දේවල්ද කරන්න කියලා. එතකොට A level ඉවරනාට පස්සේ අපි දන්නවා ගොඩාක් අපිට ඔප්ෂන්ස් හම්බ වෙනවා. ගොඩාක් ආයතන තියෙනවා. ඕන තරම් අපිට හොයාගන්න කලින් ඉස්සර වගේ නෙමේ සෝෂල් මීඩියා තියෙනවා. ඉතින් ඒ වගේම තව ඔයගොල්ලෝ අඳුරන අය ඉන්නවා. එතකොට ඒගොල්ලොත් එක එක කතා කියනවා. මෙතන හොඳයි මෙහෙම හොඳයි මෙහෙම කරොත් හොඳයි කියලා ඔයාට එක එක ඔප්ෂන්ස් දෙනවා. ඉතින් මීටත් අමතරව ඔයාට හරිම තීරණය ගන්න. මොකක්ද මම ගන්න ඕන හරිම තීරණය? මොකද මේක තමයි ඔයාගේ තීරණාත්මක අවස්ථාව. ඉතින් මේකෙන් පස්සේ මේ අවස්ථාවෙන් පස්සේ ඔයාට ගොඩාක් දුර යන්න තියෙනවා. ඉතින් ඒ ගැන ගොඩාක් විස්තර කතා කරන්න අද අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා ඩොක්ටර් උපේන්ද්‍ර සෞම්‍යජිත් අධිකාරී. ඉතින් එයාට තියෙනවා ගොඩාක් විස්තර කියන්න. ඔයගොල්ලොත් එක්ක බෙදා හදා ගන්න ඩොක්ටර්ට තියෙනවා. ඉතින් මොකද ඩොක්ටර්ට ගොඩාක් එක්ස්පීරියන්ස් තියෙනවා. මොකද බෙලරුස් රාජ්‍යයේ ග්‍රොත්නෝ ස්ටේට් මෙඩිකල් යුනිවර්සිටි එකේ තමයි ඩොක්ටර් යාගේ උපාධිය ඉවර කරේ සහ දැනට ලංකාවේ ඇවිල්ලා ලංකාවේ එක්සෑම් එක කරලා එකපාරෙම එක්සෑම් එක පාස් වෙලා. ඉතින් මේවයි ගොඩාක් විස්තර අපිට මේ එපිසෝඩ් එකේ කතා කරන්න තියෙනවා. ඉතින් ඩොක්ටර් අපි සාදරයෙන් පිළිගන්න අපේ වැඩසටහනට. ඔව් ඩොක්ටර් අපිට මොන වගේ මාර්ගද අපිට විවෘත වෙලා තියෙන කියන්නේ මොන වගේ පාත්වේස්ද තියෙන්නේ? එතකොට අපි ඇයි මේ පාත්වේස් වල හරිම තීරණය ගන්න එක මෙච්චර වැදගත් වෙන්නේ? හරි. මම ටනිෂක කියලා හරි. ටනිෂක මේ අපි දැන් කතා කරොත් එහෙම සාමාන්‍යයෙන් මේක ගැන කතා කරන්න මුලින්ම මම හිතනවා අපේ මේ වෙද්දි A level කරන ළමෙක් ගත්තොත් එහෙම නැත්නම් සමහරට මේ වීඩියෝ එක බලන්නේ ලංකාවේ A level කරන්න නැති තාමත් ඉස්කෝලේ යන ඒ කෙනෙක් වෙන්න පුළුවන්. ඉතින් මම හිතනවා මුලින් ඉඳන්ම අපි මොනවද තියෙන පාත්‍ය අපි කොහොමද තීරණ ගන්න කියන තැන ඉඳන් මම එක්ස්ප්ලেইন කරගෙන આવොත් අර මේක බලන කෙනෙක්ට මුලින් ඉඳන්ම පදනම වැටිගෙන එයි කොහොමද මේකේ ඉස්සරහට යන්න කියන එක. ඉතින් ඔහොම කතා කරද්දී දැන් අපි දන්නවා මුලින්ම අපිට ශිෂ්‍යත්ව විභාගය එනවා. ශිෂ්‍යත්ව විභාගය ආපුවාම ශිෂ්‍යත්ව විභාගයේදී අපිට ගොඩක් කලාවට තෝරන්න ලොකු දෙයක් නෑ. අපිට එක්කෝ අපි ඉන්න ඉස්කෝලේට වඩා වෙන ඉස්කෝලයක් තෝරනවා. ඔය වගේ දෙයක් තමයි ගොඩක් කලාවට සිද්ධ වෙන්නේ. රයිට්. එතනින් පස්සේ ළමයෙක්ට අර ගන්න තියෙන මුල්ම ටිකක් බැරෑරුම් කියන ඩිසිෂන් එකට එන්න පුළුවන්. එතන තමයි O level විභාගය. O level විභාගේ පාස් වෙනවත් එක්කම ළමයින්ට තීරණය කරන්න වෙනවා තමන් යන්නේ මෙඩිසින් පැත්තටද? එහෙම නැත්නම් බේසිකලි විද්‍යාවද, ගණිතයද, කොමර්ස්ද එහෙම නැත්නම් ආර්ට්ද? ඒ පැත්තෙන් මොකක්ද යන්නේ කියන එක තීරණය කරන්න වෙනවා. ඊට පස්සේ ඔය තීරණය ගත්තයින් පස්සේ මම හිතන්නේ ඒක ලොකු ඩිසිෂන් එකක්. එතනින් පස්සේ ගොඩක් වෙලාවට දේවල් තීරණය වෙන්නේ මේ පැත්තත් එක්ක. ඊට පස්සේ A level විභාගයට එනවා. ඊට පස්සේ A level විභාගේ ෆේස් කරනවා. මම හිතන්නේ මේ වීඩියෝ එක බලන ගොඩක් දෙනෙක් ගොඩක් දුරට A level විභාගය ඉවර වෙලා මේ වෙද්දි එතනින් එහාට යන්න ඕනේ පාත්වය එක ගැන බලන්න තමයි මම හිතන්නේ අපේ මේ පොඩ්කාස්ට් එක බලනවා ඇත්තේ. ඉතින් A level වලින් පස්සේ රණීෂ් අපිට නංගිලා මල්ලිලට එනවා අවස්ථාවක් තීරණය කරන්න. දැන් A level වලින් පස්සේ Tamanට යන්න මාර්ග පහක් තියෙනවා. මේ පහෙන් මොකද්ද යන්න කියලා A level රිසල්ට් එකෙන් පස්සේ තීරණය කරන්න ඕනේ. එක්කෝ එයාට සිද්ධ වෙනවා ආයෙ පාරක් A level කරනවා කියන පාත්වය එක යන්න. එහෙම නැත්නම් එයාට සිද්ධ වෙනවා හරි මගේ රිසල්ට් එක ඇති මට කැම්පස් එකකට යන්න පුළුවන්. එක්ක තමන් බලාපොරොත්තු වුණු විශ්වවිද්‍යාලයට එහෙම නැත්නම් වෙනත් විශ්වවිද්‍යාලයකට වෙනත් කෝස් එකක් හදාරන්න රජයේ විශ්වවිද්‍යාලයකට යන්න පුළුවන් පාත්වය එක ඊළඟට තියෙනවා. ඊට පස්සේ ගත්තොත් තවත් ළමයි කොට්ටාශයක් ඉන්නවා ඔය රිසල්ට් එකෙන් ප්‍රයිවට් යුනිවර්සිටි එකක් ලංකාවේ යන්න කට්ටිය. ඒ වගේම තමයි ඔතන තවත් කට්ටියක් ඉන්නවා එහෙම නැත්නම් ඒ රිසල්ට් එක ඇති මට දැන් අධ්‍යාපන අවස්ථාවේදී මම කෙලින්ම ජොබ් එකකට යනවා කියලා. එතනින් පස්සේ ජොබ් එකකට යමු වෙන කට්ටිය. ඒ වගේම තවත් කණ්ඩායමක් ඉන්නවා
ඒලෙවල් රිසාල්ටකින් පස්සේ තමන්ගේ ඒ රිසාල්ට එක පාවිච්චි කරලා විදේශ විශ්වවිද්‍යාලයක ඉගෙනුම ලබන්න යොමුවෙන පිරිස. එතකට ඔය පාත්තෙස් පහගත්තහම ටනීශක්කා ඇයි මේ සන්ධිස්ථානය වැදගත් කියන එක ගත්තොත් එහෙම ගොඩක් වෙලාවට මෙතරින් පස්සේ තීරණය ගත්තයින් පස්සේ ආය හැරිලා ඔය පාරදිගේ එන්න හැකියාවක් ලැබෙන්න. ඉතින් එක අවස්ථාව එක අවස්ථාවයි මෙතනදී තීරණය කරන්න ඕනේ සාමාන්‍ය මංකිවතම ජීවිතය තියෙන අර වැදගත්ම තීරණයක් ගන්න අවස්ථාව කියන කිව්වොත් මහිතන ම වැරදි නැහැ. මෙතනදී ළමයෙක් තීරණය කරනවා තමන්ගේ ජීවිතය මොකක්ද ගන්න ඕනේ ඉස්සරහට තීරණය ලොකුම වැදගත් තීරණයක් ගන්න මේ වෙලා තීරණය වෙනවා ලංකාවලමෙන් ගත්තත්. ඉතිං ඒක තමයි පත්වෙස් පහසහ අපිට ඇයි මේ තරං වැදගත් මේ අවස්ථාව කියන එක ගන්න උත්තරීමට දෙන්න තියෙන සහ අපි හරිමදේ තෝරගන්න මොකද අපිට කාලය ගොඩක් වැදගත් අපේ කාලය එතකොට අපිට හරිට කළමනා කරණය කරගන්න තියනව ගොඩක් හැමෝටම වගේ ඩ්‍රීම්ස් තියෙනවා එගොලොන්ගේ දේවල් සාර්ථක කරගන්න මේ පාත්තයක තමයි හරියටම තීරණය කරන්න ඕනේ මොකක්ද ඔයා සිලෙක් කරන්න ඕනේ පාත්තයක කියලා හරියටම දැනගන්න ඕනේ මේ අවස්ථාවේදී. ඉතින් ඒවගේ මම අහන්න කැමති ඩොක්ටර්ගෙන් දැන් ගොඩාක් අය දැන් අපි හිතමු රිසල්ට් එක අඩු වුණා. එතකොට රිසල්ට් එක අඩුනහම දැන් ස්පෙෂලිම අපි හිතමු බයෝ ස්ට්‍රීම් එකේ මැත් ස්ට්‍රීම් එකේ ටිකක් අමාරු සබ්ජෙක්ට් එකක් කියලානේ අපේ සමාජයේ තියෙන්නේ. එතකොට ගොඩක් අය පෙළඹෙනවා ආයි ඊළඟ අටෙම්ප්ට් එකකට යන්නේ තව පාරක් කරන්න ඒ ලෙවල් එක්සෑම් එක. එතකොට මේක හොඳ සොලියුෂන් එකක්ද ස්ටුඩන්ට් කෙනෙක්ට? ඒක ගැන කිව්වොත් මම මෙහෙම කියන්නම්. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් ගත්තහම හිතන්න දැන් ඔන්න මම කරන්න ගන්න හිතන්න ඕන දැන් මම කරන්න ගන්නවා කියලා හිතමු අපි සයින්ස් සබ්ජෙක්ට් එක. ඊට පස්සේ කරන්න ගත්තාම ගොඩක් සයින්ස් සබ්ජෙක්ට් අපි බයෝ කරන්න ගන්නවා කියලා හිතමුකෝ. බයෝ කරන්න ගත්තොත් අපි හිතුවොත් 99% දෙනාගේම බලාපොරොත්තුව තියෙන්නේ මේකේ වැඩිම රිසල්ට් එකක් දාලා එක්කෝ වෛද්‍ය විද්‍යාලයකට යන්න සමනෙන් බහුතරයක් දෙනාගේ ඒ පැත්තට තමයි යන්න බලාපොරොත්තුවක් තියෙන්නේ. හැබැයි ටනිෂක දන්නවද ලංකාවේ ගත්තොත් එහෙම ලංකාවේ කොච්චර ප්‍රතිශතයක් ඒක ආචිව් කරන්න සමත් වෙනවද කියලා? එම සාමාන්‍යයෙන් අපි මම දන්න තරමින් ඇත්තටම හරිම පොඩි ප්‍රමාණයක්. මොකද ඒක අර දිස්ත්‍රික්ක වශයෙන් උත් වෙනස් වෙනවානේ. කොහොම හරි අන්තිමට ගත්තොත් එහෙම විභාගයට 100 දෙනෙක් ලිව්වොත් එතනින් 5 දෙනෙක් වගේ තමයි අවසානට වෛද්‍ය විද්‍යාලයකට හෝ තමන්ගේ අර බලාපොරොත්තු වෙන ඒ කියන්නේ මැත් ස්ට්‍රීම් එක ගත්තා වුණත් මම දැනුවත් 106ක් 7ක් වගේ තමයි අවසානට ඉන්ජිනියරිං ෆැකල්ටිස් වලට සිලෙක්ට් වෙන්නේ. ලංකාවේ A level වලින් කොහොමද රිසල්ට් එක හම්බ වෙන්නේ? ඒ කට්ටියගේ කොහොමද වැඩිම රිසල්ට් එක කොහොමද එයාලා බලාපොරොත්තු වෙන කෝසස් වලට යන්නේ? ඒ වගේම කොච්චර කණ්ඩායම මෙතනින් හැලනවද කියන දත්ත මේ ස්ක්‍රීන් එකේ ඔයාලට පේනවා ඇති. ඉතින් එතකට එහෙම බලපුවාම හිතන්න තමන් තව පාරක් අවුරුද්දක් කරනවා. මෙතනදී තමන්ට තියෙන 105ක chance එකක්. ඒක අනිවාර්යෙන්ම මම කියනවා තමන්ට හැකියාවක් තියෙනවා නම් අනිවාර්යෙන්ම අපි try කරන්න ඕනේ. ඒක අනිවාර්යෙන්ම කරන්න ඕනේ දෙයක්. නමුත් අපි හැම වෙලාවකම බලන්න ඕනේ අපි මේ යන පාත් එකේදී මගේ අතිනුත් වෙච්ච මිස්ටේක් මම මේ කියන්නේ. හරිද? අපි හැම වෙලාවකම බලන්න ඕනේ අපි මේ ගත කරන අවුරුද්දක් පාසා සිද්ධ වෙනවා අපිට අපේ ජීවිතේ ඉස්සරහා අවුරුද්දක් අඩු කරගන්න. මොකද්ද මම මේ කියන කතාව? අපි කිව්වොත් එහෙම සාමාන්‍යයෙන් හිතන්න ඔයා ලංකාවේ A level කරනවා. ඊට පස්සේ ඔයා අවුරුදු 2 3ක් 4ක් කරනවා A level. ඊට පස්සේ ඔයා වෛද්‍යවරයෙක් විදියට සුදුසුකම් ලබනවා විශ්වවිද්‍යාලයට ගිහිල්ලා. ඒකෙන් පස්සේ ඔයා වෛද්‍යවරයෙක් විදියට වැඩ පටන් ගත්තායින් පස්සේ ඔයා විශ්‍රාම යන කාල සීමාවත් ඔයා පත්වීම් ගන්න කාල සීමාවත් අතර වෙනස බලපුවාම සාමාන්‍යයෙන් මම හිතන්නේ ලංකාවේ ගොඩක් වෙලාවට අවුරුදු 60 කියන වයස තියෙනවා තමන් විශ්‍රාම යන්න ඕනේ වයසක් විදියට. මෙහෙම බලපුවාම අවුරුදු 60 විශ්‍රාම යනවා නම් අපි අවුරුදු 5-6ක් A level මත්තෙම වැඩ කරලා ඊට පස්සේ අපි ඉස්සරහට යන්න ගත්තොත් අපිට අඩු වෙන්නේ හරියටම කිව්වොත් අර මුල් අවුරුදු 5ක් නෙමෙයි ඇත්තටම කිව්වොත් අන්තිමට තියෙන අවුරුදු 5. ඒ කියන්නේ අපි සැලරි වයිස් ගත්තා වුණත් අන්තිම අවුරුදු වල අපිට ගන්න තියෙන සැලරි එකෙන් 5ක් වගේ අඩු කරනවා වගේ ගතියක් තමයි අපි A level ආය කරන එකේ වෙනසක් තියෙන්නේ. ඉතින් ඔය පැත්ත ගත්තාම ඉතින් ඔය සංකල්පය ගත්තාම ඇත්තටම කිව්වොත් A level ඉවර වෙලා ගන්න තියෙන මේන් පාත් එක ගත්තොත් ඔයා ආපහු A level කරනවද තව අවුරුද්දක් දෙකක් වැය කරලා ඒකත් එක්ක ඒ අවුරුදුවලදී ඔයාට අනිවාර්යෙන්ම ඔයාගේ බලාපොරොත්තු වෙන විශ්වවිද්‍යාලයට යන්න පුළුවන්ද? එහෙමත් නැත්නම්
ඔයා ඊට අමතරව තියෙන වෙනත් පාත්වයකට යොමු වෙනවාද කියන එක තමයි මෙතනදි ගන්න තියෙන විශේෂම තීරණයක් වෙන්නේ. හරි. එතකොට ඩොක්ටර් දැන් අපිට හම්බ වෙන රිසල්ට් එකෙන් උසස් අධ්‍යාපන මාර්ගවලට යොමු වෙන්න කෙනෙක් අදහසක් තියෙනවනේ. කියන්නේ කෙනෙක් තීරණය කරොත් මොන වගේ මාර්ගද තියෙන්නේ ඒගොල්ලන්ට? අපි ගත්තොත් එහෙම ලංකාවේ නම් කෙනෙක්ට තියෙනවා ලංකාවේ පෞද්ගලික විශ්වවිද්‍යාලයකට යන්න පුළුවන්. එහෙම නැත්නම් රාජ්‍ය විශ්වවිද්‍යාලයකට යන්න පුළුවන්. තමන්ට අනිවාර්යයෙන්ම හොඳම රිසල්ට් එක තියෙනවා නම් තමන් බලාපොරොත්තු වෙන විශ්වවිද්‍යාලයේ බලාපොරොත්තු වෙන කෝස් එකකට යන්න පුළුවන්. එහෙම නැත්නම් තමන්ට රජයේ විශ්වවිද්‍යාලයකටම යන්න ඕන නම් වෙන තියෙන තමන්ට කැමති කෝස් එකක් තෝරලා ඒකට යන්න පුළුවන්. ඒ වගේම තමයි ඊට පස්සේ ප්‍රයිවට් යුනිවර්සිටිස් වලට යන්න පුළුවන් ලංකාවේ තියෙන. එහෙම නැත්නම් කෙනෙක් තෝරගන්න අනිත් පාත්වයක ෆොරෙන් යුනිවර්සිටි එක. ඔව් ඩොක්ටර් කිව්වා වගේ ගොඩක් දෙනෙක් දැන් මේ දවස්වල අපිට දකින්න පුළුවන් විදේශ අධ්‍යාපනයට යොමු වෙන පිරිස වැඩි වෙලා තියෙනවා. එතකොට මොකක්ද මේකට හේතුව? ඇයි මේ විදිහට ගොඩක් අය විදේශ අධ්‍යාපනය? ටනිෂක මම හිතන්නේ ගොඩක් වෙලාවට ඒකට හේතුවක් වෙන්න ඇති. ඒ කියන්නේ දැන් හිතන්නෝ දැන් වර්තමානයේ ගත්තොත් එහෙම අනිවාර්යෙන් උපාධියක් නැති කෙනෙක් නැති තරම් වගේ. එතකොටම වගේ උපාධියක් තියෙනනේ ප්‍රයිවට් හරි ගවර්න්මන්ට් හරි දෙක. ඒක නිසා අර ගොඩක් ඉස්සරවගෙන දැන් එද්දි එහෙම ගතියක් දැන් එද්දි එහෙම තත්ත්වයක් තියෙන හින්දා මම හිතනවා ළමයි ගොඩක් වෙලාවට යොමු වෙනවා අර තමන් බලාපොරොත්තු වුණු උපාධියේ උපරිම එකකට යන්න try එකක් උපරිම විදිහට දෙන්න. සහ අර මේ දැන් ගවර්න්මන්ට් යුනිවර්සිටිස් වලට තියෙන අර ඒ කියන්නේ ප්‍රමාණය ගන්න ප්‍රමාණය අඩු වෙනවනේ. එතකොට අර ඒගොල්ලෝ ගොඩක් වෙලාවට යොමු වෙනවා එක්කෝ ප්‍රයිවට් එකක් සහ ගොඩක් වෙලාවට වෙන රටකට යන්න තමයි ඒගොල්ලෝ කැමැත්තක් දක්වන්නේ. අනිවාර්යයෙන්. ඒ වගේම අපි දකින තව දෙයක් තමයි ගොඩක් වෙලාවට මතයක් තියෙනවා සමාජයේ මම හිතන්නේ. ගොඩක් වෙලා සමාජයේ තමයි මතේ තියෙන්නේ විදේශ අධ්‍යාපනයට යන්න පුළුවන් සල්ලිකාර පවුල් වලට. සහ සල්ලි තියන අයට කියන මතයක් තියෙනවා. එතකොට මේක ඇත්තක් තියෙනවද මොකක්ද මේකට හේතුව? ඇත්තම කතා කරලා රණේෂක ගොඩක් වෙලාවට ලංකාවේ සමහර යුනිවර්සිටිස් වලට වඩා ෆොරින් යුනිවර්සිටි සමහරලාට ලාභ වෙන්න පුළුවන්. ඒ කියන්නේ අර ගාන කියන එක ඩිපෙන්ඩ් වෙනවා යුනිවර්සිටි එකෙන් යුනිවර්සිටි එකට. කෝස් එකෙන් කෝස් එකට. ඊට පස්සේ ඒකත් අර කොහොම පේමන්ට් ඇද කරන්නේ අනිත් එක ලංකාවේ ඒ වගේ මුදල් පහසුකම් ලබා ගන්න හැකියාවල් තියෙනවා. ඒ අනුව බලමු අපේ යුනිවර්සිටි එක ඇත්තටම කිව්වොත් අසන්න ළමයි ලංකාවේ 1000ක් විතර කණ්ඩායමක් ඉන්නවා. ඉතින් මම දන්නවා ගොඩක් වෙලාවට ඔය ළමයින්ගේ කොහොමද ෆයිනෑන්ෂල් සිටුේෂන්ස් ඒ වගේම කොහොමද යාලා වැඩ කරන්නේ. එහෙම ගත්තහම එහෙම ගොඩක් කට්ටිය එහෙම ලොකු පවුල්වලින් එන කට්ටියක් නෙමේ. හැමෝම වගේ සාමාන්‍ය පවුල්වලින් ඇවිල්ලා තමන්ට අර මේක ඉන්වෙස්ට්මන්ට් එකක් කියන පැත්තෙන් දක්ෂකම මත යනවා. මේක ඉන්වෙස්ට්මන්ට් එකක් කියන පැත්තෙන් ඒ කියන්නේ මේ වෙලාවේදී දාන මුදල පස්සේ ඒක ලොකු ආයෝජනයක් වෙනවා. ඒ කියන්නේ සැලැස්මෙන් ඇතුව එන කට්ටියක් තමයි ඉන්නේ. ඉතින් ඒ පැත්තෙන් බලපුවාම යුනිවර්සිටි එක කෝස් එක ඊට පස්සේ තමන්ගේ ප්ලෑන් එක ඒ කියන්නේ මේක දකින්නේ මොන විදිහටද ඔය කියන හැම දෙයක්ම මත ඩිපෙන්ඩ් වෙලා තමයි මේක එන්නේ. එතකොට බලපුවාම එතරම් කිව්වොත් අරක මිත් එකක් තනි කරනවා. සහ අර ගොඩක් වෙලාවට ඒගොල්ලෝ සමහර කට්ටිය අර බය වෙනවනේ ගොඩාක් ලොකු ප්‍රොසෙස් එකක් මේක කියලා වෙන රටකට ඒ කියන්නේ අධ්‍යාපනය ලබන්නේ අනේ එතකොට ඩොකියුමන්ට්ස් වලදී සහ ඒ විශේෂයෙන්ම සල්ලි පැත්ත මුදල් පැත්ත තමයි ඒක ප්‍රශ්නේ. අපි අනිවාර්යයෙන් ඒ ගැන කතා කරමු ඉස්සරහ එපිසෝඩ් එකේදී කොහොම හරි ඒ ගැන මේකට සපෝට් වෙනවා. අපි වෙනම එපිසෝඩ් එකකින් ඒ ගැන කතා කරනවා සහ ඒ වගේම තවත් ගොඩාක් විස්තර අපි ඊළඟ එපිසෝඩ් එකකින් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඊළඟට මම කැමතියි මේ වගේ ප්‍රශ්නයක් අහන්න. දැන් අපි හිතමු දැන් තීරණයක් ගද්දී කියන්නේ හැම තීරණෙම හරියන්නේ නැහැනේ වර්ධින අවස්ථාවලුත් වෙනවා. එතකොට අපි හිතමු කියන්නේ after A level student කෙනෙක් සහ කියන්නේ A level වලින් පස්සේ අපි හිතමු ජීවිතේ කියන්නේ එයාගේ දේවල් තීරණය කරන්න ගන්න ස්ටෙප් එක ඊළඟ ස්ටෙප් එක එයා වැරදි තීරණයක් ගත්තොත් මොන වගේ වැරදි තීරණ වලටද ඒගොල්ලෝ යොමු වෙන්නේ? අතරම කිව්වොත් වැරදි තීරණ ගන්න ගොඩක් වෙලාවට අපේ කට්ටිය පෙළඹෙන්නේ මම දකින විදිහට ගොඩක් වෙලාවට යාළුවෝ කියනවා මචං මේක තමයි කරන්න ඕනේ. ඒ වගේ විදිහට තමන් එයාලා තීරණය කරන පාත්වයක එහෙනම් මාත් ඕකම කරනවා. ඔය වගේ තත්ත්වෙන් යන්න බලන කට්ටියක් ඉන්නවා. ඒ වගේම තමයි තවත් කට්ටියක් ඉන්නවා අතරම කිව්වොත් මුදල්මය පැත්ත ගැන විතරක් බලලා මොකක්ද ඒකෙන් අවුට්කම් එක කියන එක බලන්නේ නැතුව ඒක වැඩි ඒක ගාන අඩුයි වගේ ඔය වගේ විදිහට හිතලා ඒ පැත්තෙන් වර්ධියට දකිනවා. ඊට පස්සේ තව මම දැකලා තියෙනවා අතම කිව්වොත් ගොඩක් වෙලාවට ළමයි හොයන්න බලන්නේ නැතුව අර ඉක්මනටම තීරණයක් දැන් මම මේක කරන්න යනවා කියලා කිසිම රිසර්ච් එකක් නැතුව කිසිම පාත්වය ගැන හොයන්න බලන්නේ නැතුව තමන්ට
අර අනිත් කෙනෙක් කරොත් මේකක් කරන්න කියලා හිතලා තමන් ඒ පාත් එකේ යන්න බලනවා. ඒ වගේම තමයි අනිත් කරන ලොකුම වැරද්ද තීරණ ගන්න ගොඩාක් කාලයක් ගන්න එක. ඔයා කරත්තම කරන්න ශක්‍ය ගොඩක් වෙලාවට මම දැකලා තියෙන විදිහට අපේ කට්ටිය. හරි. එතකොට දැන් අපි කොහොමද තීරණය කරන්නේ මොකක්ද අපි දැන් හරියටම කරන්න ඕනි කියලා කොහොමද අයිඩියා එක ගන්නෙ? ඒක ගැන කිව්වොත් කෙටියෙන්ම කිව්වොත් අපිට බලන්න දේවල් තුනක් තියෙනවා. එකක් අපේ රිසල්ට් එක මොකද්ද? එළවලු. ඊට පස්සේ අපි කොහොමද අපේ ෆයිනන්ෂල් බැක්ග්‍රවුන්ඩ් එක මොකද්ද මේ වෙද්දි තියෙන. ඊට පස්සේ අපේ ලොන්ග් ටර්ම් ගෝල් එක මොකද්ද? ඔය තුනම කන්සිඩර් කරලා තමයි අපි මෙතනින් හරියට තීරණයක් ගන්නවා නම් ගන්න ඕනේ. ඔය තුනෙන්ම මොකක්ද අපිට ගන්න පුළුවන් හොඳම ඩිසිෂන් එක කියන එක බලන්න. ඒ වගේම කෙනෙක් හිතනවා නම් දැන් ඒගොල්ලෝ ගන්න ඕන හොඳම තීරණය විදේශ වෛද්‍ය අධ්‍යාපනය කියලා. එතකොට කොහොමද ඒක? ඒ කියන්නේ ඒක කොහොමද හොඳම තීරණය වෙන්නේ? බෙස්ට් ඩිසිෂන් එක වෙන්නේ කොහොමද? ඒ ගැන කියනට අනිශක්කේ ලොකු දේවල් ගොඩක් තියෙනවා කතා කරන්න. ඉතින් මං හිතනවා ගොඩක් වෙලාවට මේ පොඩ්කාස්ට් සීරියස් එකම වගේ අපි ඒක අපි තව වෙන step by step එපිසෝඩ් එකකින් අපි වෙනමම ඒක ගැන දැනුවත් කරනවා කොහොමද ඒ එක්ස්පීරියන්ස් එක කොහොමද කියලා අපි ෂෙයා කරනවා. ඔව් අපි එහෙමන ඊළඟ එපිසෝඩ් එකේදී අපි කතා කරනවා කොහොමද වෛද්‍ය අධ්‍යාපනයට යොමු වෙන්නේ ඒ වගේම මේ දේවල් ගැන අපි ඩීප්ලි ඒක ගැන කතා කරනවා. අනිවාර්යයෙන්. ඔව් අපි ඒ ගැන කතා කරනවා ඊළඟ එපිසෝඩ් එකකින්. ඒ කියන්නේ විශේෂයෙන්ම කොහොමද අපි විදේශ වෛද්‍ය අධ්‍යාපනයකට සුදුසු රටක් හොඳ රටක් සහ පරිසරයක් තෝරගන්නේ සහ මොන වගේ විශ්වවිද්‍යාලයක්ද අපි තෝරගන්න ඕනේ. ඒ වගේම ගාස්තු සහ කොච්චර මුදල් ප්‍රමාණයක් අවශ්‍ය වෙනවද කෝස් ෆී එක ගෙවන්න සහ ඒ වගේම අපි ගොඩාක් විස්තර අපි ගැඹුරින් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔයගොල්ලන්ට මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් අපේ මේ පොඩ්කාස්ට් සීරීස් එකේදී කමෙන්ට් කරන්න පුළුවන්. ඔයගොල්ලන්ගේ ප්‍රශ්න අහන්න පුළුවන් සහ අපි ඔය අවශ්‍ය ගන්න ඔයගොල්ලන්ගේ ප්‍රශ්න වලට උත්තර අපි ලබා දෙනවා. එහෙනම් තවත් විස්තර ගොඩාක් අරගෙන අපි ඊළඟ එපිසෝඩ් එකෙන් හම්බ වෙමු. ඉතින් අපි ගොඩක් ස්තුතිවන්ත වෙනවා ඩොක්ටර් උපේන්ද්‍රට අපිත් එක්ක එකතු වුණාට ෂෙයා කරගන්න අයිඩියා සහ ඊළඟ එපිසෝඩ් එකේ ඩොක්ටර් උපේන්ද්‍ර අපිත් එක්ක එකතු වෙනවා අයිඩියා ෂෙයා කරගන්න සහ එක්ස්පීරියන්ස් ෂෙයා කරගන්න. ඉතින් ඔයගොල්ලෝ හැම දිනකටම බොහොමත්ම ස්තුතියි අපිත් එක්ක එකතු වෙලා හිටියට. To pursue and make your dream a reality, contact Rec Campus today and apply now. For more details, please log on to www.reccampus.com. Email info@reccampus.com. Hotline 071 110 1010. Rec Campus. We make your dream a reality.